තාක්ෂණයට කැමති ඔයාව සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් කේස් YouTube channel එකෙන් අරගෙන තවත් අලුත් තාක්ෂණ වීඩියෝ එකකට. ඉතින් ඒ වගේ අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලා දන්නවා Android phone වල නම් සාමාන්‍යයෙන් සින්දු app වලින් download කරගන්න පුළුවන් Google එකට ගිහිල්ලා ඒ අපි ඕන විදිහකට download කරගන්න පුළුවන් ලේසියෙන්. ඒ වුණාට iPhone වල ඒක පොඩ්ඩක් අමාරුයි. මොකද iPhone වල pay කරන්න ඕනේ ගොඩක් ඒවට. ඊට පස්සේ තමයි සින්දු download කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව නොමිලේම ඔයාලට කැමතිම ඕනි සින්දුවක් ඔයාගේ ෆෝන් එකේ ෆෝන් ස්ටෝරේජ් එකටම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඇප් එකකටවත් මුකුත් නෙවෙයි ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකටම කෙලින්ම ඕනම සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ යන කලින් වීඩියෝ අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඉතින් මම තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ වල තියෙන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන නොටිෆිකේෂන් බෙල් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි බලමු යාළුවනේ කොහොමද මේක ලේසියෙන්ම කරගන්න කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් iPhone එකේ මේ විතර පල්ලෙහා තියෙනවා Safari app එක. මේ වගේ compass icon එකක් තියෙන්නේ. ඉතින් අපිට මේ Safari app එක හරහා තමයි මේ වැඩේ කරගන්න ලේසි. ඉතින් මේක අපි Safari app එක open කරගමු. Safari app එක open කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ Google එක ඔයාලට open වෙනවා. Google එක ආවෙත් නැත්තම් මෙන්න මෙතන පල්ලෙහා click කරලා මේ search bar එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා Google කියලා icon එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ව Google එකට තමයි මෙතනින් log වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් Android phone එක වගේ Google Chrome එකෙන් එහෙම අපිට සින්දු download කරලා gallery එකට ගන්න අමාරුයි iPhone වල. මොකද අපිට Safari app එකෙන් තමයි අපේ iPhone වල storage එක මේ connect වෙන්නේ. හරිද? එතකොට අපිට Safari app එකෙන් ඕනම දෙයක් අපේ gallery එකට නැත්නම් අපේ phone මේ storage එකට file manager එකට save කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා අනිත් එක තමයි සින්දු ඕනම සින්දුවක් free download කරගන්න පුළුවන් මේ Safari app එකෙන්. හරි. දැන් මම මෙතන search bar එකේ සින්දුවක් search කරගන්නවා. අපි අලුත් සින්දුවක් search කරමු. දිරු විදියට නුඹ සොයාගෙන සින්දුව තියෙනවා. මේක search කරලා MP3 download කියලා ඔයාලා මෙතනින් search කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට site ගොඩක් එනවා. මේ උඩම තියෙන site එකට අපි මේ විදිහට ගිහිල්ලා මෙතනින් ටිකක් පල්ලෙහාට යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් download කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ මේ වගේ ටිකක් වෙලා යනකොට ඔයගොල්ලන්ට වෙනවා dear song will be download soon කියලා. ඊට පස්සේ මෙතනින් view download කියලා දෙයක් කරනවා. මෙතනින් download කියන එක ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනවාද දැන් සින්දුව download ලා තියෙන්නේ. මෙන්න මෙතන ඊතලයේ තියෙන එක ටච් කරලා download කියන එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ සින්දුව බලා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ අර අපි නුඹෝසාගේ සින්දුව download කරගත්තා. මේක ටච් කරගත්තට පස්සේ අපිට මේක මෙතනින් play කරගන්න පුළුවන්. නැත්නම් මෙතන share icon එකට ගියාට පස්සේ අපිට මේක file manager එකට මෙතනින් save to file ගිහිල්ලා අපිට අපේ කැමති තැනකට මේක save කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් folder එකක් හදලා සින්දුවට save කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි ඔයාලට ඕනම සින්දුවක් මේ විදිහට Safari app එකෙන් ගිහිල්ලා මම කියලා දීපු විදිහට download කරගන්න පුළුවන්. මුකුත් pay කරන්න ඕනෙත් නැහැ. තනිකරම ඔයාලට free download කරගන්න පුළුවන්. ඔන්න යාළුවනේ අපි අද වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද අපේ iPhone එකට ලේසියෙන්ම නොමිලේ සින්දුවක් download කරගන්න කියලා. ඉතින් වීඩියෝ වටිනවා නම් වීඩියෝ like එකක් දාන්න. මේක වටිනා කියන වීඩියෝස් දිගටම බලන්න කැමති නම් දැන්ම වීඩියෝට පල්ලෙහා තියෙන subscribe කියන බටන් එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් ඕල් දාලා අපේ channel එකට එකතු වෙන්න. ඉතින් වීඩියෝ ගැන අදහස් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න අවද කරන්න එපා. ඉතින් ඉස්සරහට ගේන්න ඕන වීඩියෝස් මොනවද කියලාත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න යන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා. Yeah.